කොටයි දැන් මේ ෆිල්ඩ් එකේ අයියට ලැබෙන අභියෝග මොනවද? දැන් ඒ කියන්නේ මේ ෆිල්ඩ් එකේ ගොඩාක් අය ඉන්න. දැන් මිද්දිනේ කිව්වන් පස්සේ මිද්දිනේ තමයි අපි දන්න තරමින් ලොකුම තරඟකාරීත්වයක් තියෙන්නේ මේ ස්පෙෂල් යන්න හදන්න මේ බස් ෆීල්ඩ් එකේ ලොකු තරඟකාරීත්වයක් තියෙන්නේ මේ දකුණු පළාතේ. දැන් අයියට තියෙන අභියෝග මොනවද මේ ෆීල්ඩ් එකේ? කැපිලි කිට් ළඟ ඉතින් ගොඩක් තියෙනවා. ඒ ඉතින් ගණන් ගන්න නැහැ. මගේ පාඩුවේ මම වැඩේ කරගෙන යනවා. හරි. සාමාන්‍යයෙන් අයිබෝවන් සීවීඩියෝ අලුත්ම එපිසෝඩ් එකකින් අද අපි ඇවිත් ඉන්නේ මිද්දනියට. මිද්දනියේ DG ක්‍රියේෂන් ආයතනයට තමයි අපි අද ඇවිත් ඉන්නේ. අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හිමිකරු අයියේ අයිබෝවන් කියලා අපි පිළිගන්නවා. මුලින් අයියගේ නම කියලා අපි පොඩි කතා බහකට යමු. මොකද අයියගේ නම? දර්ශක සඳරුවන්. දර්ශක සඳරුවන්. අයියේ දැන් මේ DG ක්‍රියේෂන් ආයතනය. අයියගේ මේ ආයතනයේ අපිට දැනගන්න හම්බුණා මේකේ හැමදේම කරනවා. දැන් අපි මෙතන බස් තියෙනවා, මෙතන සිද්ධ වෙන්නේ මොනවද කියලා අපිට කිව්වා. මෙතන සාමාන්‍යයෙන් බස් එක අපි මෙතෙන්ට ගෙනාවට පස්සේ ඩිග කපනවා. පුල් බෝඩ් රිපෙයාර්, ස්ටිකර්, ලයිට්, සවුන්ඩ්, කුෂන්, කර්ටන්, කාපට්, සියලුම දේ, ස්පොයිලර්, සියලුම දේ. ආ කියන්නේ බස් එකක සිදු කරන සියලුම සේවාන් මෙතන කරනවා. සියලුම දේ. එතකොට අය මෙතන කරන්නේ බස් වලට විතරයිද? නෑ. කාර්, වෑන්, ලොරි, ටිපර්, සියලුම වාහන. සියලුම වාහන වල ලයිට්, සවුන්ඩ්, ස්ටිකර්, ප්ලේන්. එතකොට අය මේ සාමාන්‍යයෙන් දැන් අයියට මේ අවුරුදු කීයක විතර පළපුරුද්දක් තියෙනවද? අයිය මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා කොච්චර කල් වෙනවද? දැන් අවුරුදු 14ක්. අවුරුදු 14ක් මේ ෆීල්ඩ් එකේ. මේ ෆීල්ඩ් එකේ. එතකොට අයි මුලින්ම පටන් ගත්තේ ලයිට් වලින්ද සවුන්ඩ් වලින්ද ඒ ගැන විස්තරයක් කිව්වොත්? මුලින්ම පටන් ගත්තේ සවුන්ඩ් වලින්, කා ඔඩියෝ පැත්ත. ඊට පස්සේ ලයිට්, ස්ටිකර් ඊට පස්සේ පටන් ගත්තා. ලයිට් ස්ටිකර් ඊට පිටිපස්සේ. ඔව් ඊට පස්සේ. ඊට පස්සේ අයිය දැන් මේ මෙහේ දැන් අපි එද්දිද්ද මේ තියෙනවා බස් තුනක් මෙතන. ඊට පස්සේ දැන් ඒ ගැන කතා කරොත් දැන් මෙතන තියෙන්නේ මේ DG ක්‍රියේෂන් කියලා තියෙන මෙතන මේ අයිය කරපු ස්ටිකරයක් තියෙන බස් එකක් තමයි මේක. මේ තාම ස්ටිකර් කරලා ඉවර නැහැ. තාම වැඩ කරනවා. ස්ටිකර්, ලයිට්, සවුන්ඩ් තුනම කරනවා මේකෙත්. අවුට්ඩෝර් ඩිකි අලුතෙන් මේක සෙන්සරයක් මෙතනට ගෙන අලුතෙන්ම ගෙන කම්පැනි එකෙන්. ඊළඟ දැන් ඩිකි කපලා ඒ වැඩ ටික ඉවරයි. දැන් ස්ටිකර් ටිකත් 90ක් ඉවරයි. ලයිට් සවුන්ඩ් පැත්ත තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කම්පැනියෙන් ගෙනාපු ගමන් අලුත්ම බස් එකක් තමයි අයියට මේ හම්බුනේ. ඔව්. ගෙනල්ලා දවසයි ගෙදර එයාලා තියාගෙන තියෙන්නේ. එතකොට මේකේ කරන සීලුම සේවාවන් අයියයි මේ ආයතනය තමයි කරන්නේ. සීලුම මේ ආයතනය යන්නේ. ඒ කියන්නේ ඒ හිමිකරුවාට මේ ආයතනය ගැන පූර්ණ විශ්වාසයක් තියෙන හින්දා තමයි මෙහෙම ඒ කියන්නේ කම්පැනියෙන් ගෙනාපු ගමන් එක දවසක් ඇතුළත මිද්දිනියට ගෙනල්ලා බාර දෙනවා. ඒකේ ඔක්කොම වැඩ ටික ඉවර කරන්න කියලා. ඊට පස්සේ දැන් අය කතා කරොත් දැන් මේක මේ බස් එක අපිට මේක ඇඩ්‍රස් කරලා තියෙන පැල්මඩුල්ලේ. ඒ වගේ දැන් මේ වගේ බස් දෙක තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් අයියලාවට එන බස් කොහේ කොහේවද එන්නේ? ලංකාවේ ඉතින් නොයෙක් ප්‍රදේශ වලින් එනවා. කැලණියෙන් අපේ කැලණි ටයිගර් බස් එක ආවා. දැන්ට ටික දවසකට ඉස්සෙල්ලා අරන් වැඩ ඉවරලා ගියේ. අම්බලන්ගොඩින් මේ බදුල්ලෙන් මයියංගනේ බිබ්බිලා එක හැම පැත්තෙම එනවා ඉතින්. දැන් අපිටත් මේ සම්බන්ධ වීම සිදු වුණේ කැලණි ටයිගර් හරහා. ඒ කියන්නේ දැන් මේ බස් ෆීල්ඩ් එකේදී අපි කතා කරගෙන ඉද්දී අපි අහනවානේ ලයිට් සවුන්ඩ් කරේ කොහෙන්ද? එහෙම අහද්දී අපිට දැනගන්න හම්බුණා මේ DG කියලා මේ ආයතනයක් තියෙනවා මෙහි මේ මිද්දෙනියේ. ඒකින්දම තමයි අපි දැන් මේ මිද්දෙනියට අයියෝ හොයාගෙන ආවේ අයියා ගැන වීඩියෝ එකක් කරන්න. ඊට පස්සේ දැන් මේ අයියා කිව්වා දැන් අයියට අවුරුදු 14ක පළපුරුද්දක් තියෙනවා කියලා. අයියා දැන් මේ අවුරුදු 14 පළපුරුද්ද අයියා කාගෙන් හරි ඉගෙනගෙනද කරන්නේ? කවුරු හරි වැඩ කරලා තියනවාද? ඒ වගේ කතා නෑ මෙතෙක් කාලෙට මම පිට තැනක වැඩ කරලා නෑ. මම ඉස්සෙල්ම ෂොප් එක දාවා. ඉතින් කවඩිය පැත්ත කරන ගමන් ඊට පස්සේ පොඩ්ඩ ඉතින් මේ පැත්තට පොඩ්ඩ ඉගෙනගෙන වැඩේ කරනවා. හරි. ඊට පස්සේ දැන් අයියා මුලින්ම ඔඩියෝ පැත්තක මුලින් පටන් ගත්තේ. දැන් මෙතන සියලුම දේ යනවා. සියලුම දේ යනවා. අයියේ මේ දැන් බස් එකක් ආවොත් අයියා ගාවට බස් තමයි මෙතෙන්දී අපි ෆෝකස් කරන්නේ. බස් එකක් ආවොත් අයියාගෙන් මේ සේවාවන් ලබා ගන්න දවස් කීයක් වගේ යනවාද? දවසින් ඉවර කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. මාසයක එකමාරක් යන ඒවාත් තියෙනවා.
ඒ අපි ගාවට එන සේවාව ලබා ගන්න විදිය අනුව තමයි ඉතින් ඒක දිනයක් මේ තීරණය කරන්නේ. හරි. එතකොටයි දැන් මේ අපි දකිනවා දැන් මේ මෙහෙදී අද අයියකව අවුරුදු 14 පළපුරුද්දක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් අයියා මේ වෙනකන් කරපු බස් රථ සංඛ්‍යාව හිතුව කීයක් වගේ වෙනවද ඇති? ගණන් කරලා නැහැ. ගණන් කරන්නත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් 150 200කටත් වැඩි ප්‍රමාණයක් බස් විතරක් ට්‍රී වීල් කාර් වෑන් ලොරි ඒව නැතුව බස් විතරක් 150කටත් වැඩි ලයිට් සවුන්ඩ් ස්ටිකර් තුනම කියනවා. ස්ටිකර් විතරක්ම නෙමෙයි ලයිට් සවුන්ඩ් කවනවා. එතකොට දැන් අපි මේ හිතුවතයි මේ මෙහෙදී කරපු ඒ කියන්නේ මේ අයියගේ ආයතනයෙන් කරපු අයියට මතක දැන් 150ක් විතර තියදී අමතක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අයියට මතක බස් රථ කීයක් වගේ තියෙනවද? නම් වලින් කිව්වොත් අපේ මේ ෆීල්ඩ් එකේ. නිව් දෝනි සුදු බේබි වයිදකින් සුළඟ කැලනි ටයිගර් හිම්සන්දි ඊට පස්සේ හින පැටික්කි දැන් මෙතන කිඳුරංගනාවි කැන්ඩිලා මෙස්සේ අප්සරාවි දැන් මෙතෙන්දී අපි ඉන්නකොට තවසුළු මේ මීටරේ අපි අංග සම්පූර්ණ බොඩි රිපෙයාර් එකක් කරලා ස්ටිකර් ලයිට් සවුන්ඩ් සියලුම දේ අංග සම්පූර්ණ ඉවර කරලා මීටරේ බස් එක දැන් වැඩි දවසක් වෙන්නේ නැහැ. අපි මෙතන ඉන්නකොට මේ මීටරේ බස් එකේ ආවේ අපේ වීඩියෝ එකේ එකත් බලා ගන්න පුළුවන්. මේ ඒ කියන්නේ මේ DG ක්‍රියේෂන් ආයතනයෙන් තමයි මුළු බොඩි රිපෙයාර් එකත් එක්කම මුළු ස්ටිකර් එකත් එක්කම සියලුම කරලා තියෙන්නේ මේ DG ආයතනයෙන්. එතකොටයි දැන් මෙතන අයියා එක එක වැඩ කරනවා. ඒ කියන්නේ ස්ටිකර් ලයිට් සවුන්ඩ් එක එක විදිහට කරනවානේ. දැන් එතකොට අයියා අපි හිතමු දැන් අයියා ගාවට වෙන තැනකින් ස්ටිකර් කරපු කෙනෙක් මෙතෙන් ඩාවොත් බාර ගන්නවද නැත්නම් එයාලා නැතුව අයියාගේ විතරයිද ස්ටිකර් කරපු අයගේ විතරයිද කරන්නේ? එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි වෙන තව ස්ටිකර් ආයතන තියෙනවා, ලයිට් සිස්ටම් කරන ආයතන තියෙනවා, කාර් ඔඩියෝ කරන ආයතන තියෙනවා. ඒ මොන ආයතනෙන් ඉස්සෙල්ලා කරත් අපේ තෝරගත්තොත් අපි අලුත් රිපෙයාර් එකක් කරන්න ඕන, අපි අපෙන් අලුත් අප්ඩේට් එකක් දෙන්න ඕන කියලා අපි ඒ දේ ඉටු කරලා දෙනවා. වෙන තැනකින් කරා කියලා අපින් ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොටයි දැන් අලුතෙන් තාක්ෂණ එනවා. දැන් අපි හිතමු දැන් මේ ෆීල්ඩ් එකේ දැන් අයියා අවුරුදු 14ක් ඉන්නකොට අපිටත් වඩා හොඳට අයියා දන්නවා ඇති. ඒ තාක්ෂණය එන්න අලුත් වෙනවා. දැන් එතකොට අයියා භාවිතා කරන තාක්ෂණය ගැන කිව්වොත් කලින් තියච්ච ඒවා දැන් ඉවරයිද නැත්නම් තාම පරණ තාක්ෂණයද යන්නේ? ඒ ගැන අයියාගේ තාක්ෂණික මට්ටමින් කතා කරොත් මෙහෙමයි පරණ දේ අතාරින්නෙත් නැහැ. ඒවත් ඒ පරණ දේත් අරගෙන අලුත් දේවලුත් ඒකට ඇඩ් කරගෙන මේ නිතරම ඉතින් ඕන හැම බස් එකකටම අලුත් දෙයක් හැම වාහනයකටම බස් එකට විතරක් නෙමෙයි අලුත් දෙයක් හැම දෙයකටම ඇඩ් වෙන හැම එකටම ඇඩ් වෙනවා. දැන් කැලන් ටයිගර් බස් එකේ මේ ඉන්ඩෝ සවුන්ඩ් සිස්ටම් එක අලුතෙන්ම කරා ඒකේ තියෙන්නේ ඉන්ෆිනිටි සවුන්ඩ් සිස්ටම් එකක් මේ දාලා තියෙන්නේ. අවුට්ඩෝ එකත් අපි මේ වෙනස් කරා වෙනස් කරා. DG ආයතනයට බස් එකක් හරි මොකක් හරි වෙහිකල් එකක් ඕගොල්ලෝට මේ මොඩිෆිකේෂන් වලට අරගෙන ආවොත් මෙහෙදී කරන්නේ එක බස් එකකට එක වාහනයකට කරපු එක නෙමෙයි. ඒකේ ඒ ආයත අලුත් දෙයක් කරන එක තමයි මේ ආයතනයෙන් කරන්නේ. එතකොට අයියේ දැන් අපි හිතමු මෙහෙදී දැන් අයියා ගාවට අරන් එනවා දැන් කලින් තැනකින් ඒ කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච දෙයක්. අපි හිතමු දැන් අනිවාර්යයෙන් මේ දේවල් කරද්දි මේ එක එක ප්‍රශ්න වෙනවා. දැන් අයියා දැන් මෙතෙන්දි කරද්දි අයියාගේ දැන් මේ මෙහෙදී ඔඩියෝ වැඩ කරනවා අපි කිව්වොත් ඉලෙක්ට්‍රිකල් වැඩ වැඩිපුරම තියෙන්නේ. දැන් අපි ඉලෙක්ට්‍රිකල් ස්ටිකර් අයියා මේවට වගකීමක් දෙනවද මේ මෙහෙන් කරන කෙනෙක්ට? සම්පූර්ණ වගකීමක් දෙනවා. මෙහෙමයි දැන් ලයිට් කවුරු හරි ලයිට් ගලවලා හෝ එක්ක ඇක්සිඩන්ට් එකක් වෙච්චලා කරලා එහෙම නැතුව අපේ මොන හරි වරදකින් මේ උනොතින් අපි ඒකට වගකීමක් දෙනවා. අවුරුදු 5ක් වුණත් අපි ගරන්ට් කරලා දෙනවා. ඒ කියන්නේ බාහිර ප්‍රශ්නයක් නැතුව ඇතුලෙන් ඒ කියන්නේ මෙහි ආයතනයෙන් සිද්ධ වෙච්ච මොකක් හරි වරදක් හින්දා මේ දේවල් වැඩ කරන්නේ නැතුව හෝ මේ ස්ටිකර් එකක් සවුත් වුණොත් මේගොල්ලෝ ඒකට වග කියනවා. ඒක නෙති අපිට බය වෙන දෙයක් නැහැ. දැන් අපි හිතමු දැන් අයියාගේ ආයතනේ දැන් මෙතන බස් කිහිපයක්ම තියෙනවා. දැන් මෙතෙන්දි සාමාන්‍යයෙන් බස් දැන් මේක නම් දවස් දෙක තුනක් සතියක් දෙයක් තියෙන්න වෙනවා මෙතන ගෙනල්ලා. දැන් අපි හිතමු දැන් අපේ මේ වීඩියෝ එක බලන් ඉන්න අයට දැන් අලුතෙන් හිමිකාරයෙක් බස් එකක් ගෙනත් දාන්න හිතනවා. දැන් ඒගොල්ලෝ හිතුවොත් දැන් අපි හිතමු ඒක අද බස් එකක් දැන් එයාට මෙතෙන්ට ගෙනල්ලා දාන්න ඕනේ. හැබැයි එයාට ආරක්ෂාව තියෙද කියලා බයයි. අයියාගේ මෙතෙන්දී කොහොමද මෙතන තියෙන ආරක්ෂාව? එයා බස් එක ගෙනත් දැම්මෙන් පස්සේ දවස් 5ක් 6ක් හරි දවස් කිහිපයක් තියෙද්දි මගේ මේ යාඩ් එකේ කැමරා සිස්ටම් එකක් තියෙනවා. ඒක සිකියුරිටි කැමරා සිස්ටම් එකක් තියෙනවා. ඒක ඉතින් අපිත් මෙතන ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් මෙතන නවතිනවා හැමදාම. මේ ආරක්ෂාවතින් අපි
ආරක්ෂා තහවුරු කරනවා. අපේ මෙතනදී එද්දි මොනවා හරි එයාලගේ බස් එක ඩැමේජ් එකක් හෝ ලයිට් කවුරු මොන ප්‍රශ්නයක් આવුත් අපි ඒක වකින් බාර නම් අපි දේවල් හයි කරලා දෙන වකින් බාර ගන්න. මොකද එහෙම වෙන්නේ නැහැ කියලා මේ විශ්වාසයක් තියෙනවා. කැමරා එහෙම හයි කරලා ඔක්කොම කරලා තියෙන්නේ. ඔව් දැන් අපිටත් මෙතෙන්දි බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි එද්දි මෙතන බස් 4-5ක් තියෙනවා. ඒ අය දැන් විශ්වාසයක් තියෙන හින්දා නේ වෙනත් දාලා දැන් අපි දැන් බැලුවොත් මේ බස් එක මේක ඇවිල්ලා පැල්මඩුල් එක. ඊට පස්සේ දැන් මේක මේ කැන්ඩිලා මෙසි බස් එක මේක නුවර එක. ඒ වගේ දැන් ලංකාවේ එක පැත්තක නෙමෙයි දැන් මේ මිද්දෙනිය හිටියට පැල්මඩුල්ල නුවර ඊට පස්සේ හක්මන ඇම්බිලිටියේ මේ ස්වර්ණමාලි බස් එක මතක් කරගන්න තමයි මේ ඇවිත් තියෙන බස්. ඇම්බිලිටි ස්වර්ණමාලි බස් එකත් මතක් කරගන්න. ඒකේ මුල ඉඳලම අපි ඇතුලේ ලයිට් එක ඊට පස්සේ එළියේ ලයිට් මේ ළඟදී ඉවර කරා ජනවාරි වගේ. ඒක අපින්ම විතරක් ලයිටින් කරන්නේ වැඩිපුරනේ සීලු මුල ඉඳන් මේ ස්වර්ණමාලි බස් එක කරේ අපිම විතරයි මේ ලයිට් පැත්ත ස්ටිකර් නෙමෙයි ලයිට් පැත්ත. එතකොට අය දැන් මේ ෆීල්ඩ් එකේ අයියට ලැබෙන අභියෝග මොනවද? දැන් ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකේ ගොඩාක් අය ඉන්න. දැන් මිද්දිනේ කිව්වන් පස්සේ මිද්දිනේ තමයි අපි දන්න තරමින් ලොකුම තරඟකාරීත්වයක් තියෙන්නේ මේ ස්පෙෂල් යන්න හදන්න මේ බස් ෆීල්ඩ් එකේ ලොකු තරඟකාරීත්වයක් තියෙන්නේ මේ දකුණු පළාතේ. දැන් අයියට තියෙන අභියෝග මොනවද මේ ෆීල්ඩ් එකේ? කැපිලි කිට් ළඟ ඉතින් ගොඩක් තියෙනවා. ඒක ඉතින් ගණන් ගන්න නැහැ. මගේ පාඩුවේ මම වැඩේ කරගෙන යනවා. හරි. සාමාන්‍යයෙන් දැන් කතා කරොත් දැන් අපි තරඟකාරීත්වය ගැන කතා කරද්දී කතා වෙනවා දෙයක්. දැන් අපි හිතමු අයියේ දැන් මේ සාමාන්‍යයෙන් කෙනෙක් ඔන්න දැන් බස් එකක් ගත්ත ගම ඒ ගත්ත කෙනාට මෙහි දැන් සාමාන්‍යයෙන් දැන් අපි කියවනේ තරඟකාරීත්වයක් තියනවා කියලා ආයතන ගොඩක් තියෙනවා. දැන් අයියේ ගාවට මොකක් හරි හේතුවක් හින්දා ගෙනත් දැම්මොත් ඒ කෙනාට අයියේ සපයන සේවාව මොකද්ද? ඒ කියන්නේ ඒ කෙනාට දරා ගන්න පුළුවන් ඉන්නේ එයාගේ බජට් එකට සරිලන විදියට උපරිම සේවාවක් හොඳම සේවාවක් දෙනවා එයාගේ ඒ අතේ තියෙන මුදලට සාධාරණයක්. අනිත් පැත්තට සම්බන්ධ බලපුවත් එහෙම අපේ සාමාන්‍ය සාධාරණ මිලකට තමයි ඔය වගකීමක් ඇතුව වගකීමක් ඇතුව DJ ආයතනයේ ඉතාමත් ඒ කියන්නේ අනිත් තරඟකාරීත්වයත් එක්ක මුදා ගනුදෙනු වෙද්දී ඉතාමත් සුවද සේවාවක් සමග වගකීමක් සහිතව ලබා දෙන මුදලට ඒ කියන්නේ හිමිකරුවා විසින් ගෙවන මුදලට උපරිම සේවාවක් සපයන එක තමයි මේ DG ක්‍රියේෂන් ආයතනයේ වගකීම් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අයියේ දැන් අපි කතා කරොත් දැන් මේ ඉන්නේ කොහෙද කියලා හරියටම කිව්වොත් මිද්දනියේ වීරකැටිය පාරේ මගේ ආයතනයේ තියෙනවා. හරි. එතකොට දැන් අපි හිතමු දැන් අපි මේ වීඩියෝ එක නරඹන ප්‍රේක්ෂකයන්ට දැන් අයියගේ දැන් ඒ කියන්නේ අපි මෙතන වැඩිපුර ફોකස් කරන්නේ බස් මොඩිෆිකේෂන් උනාට අයියගේ ආයතනයේ කවෝඩියෝ ලයිටින් ඒ කියන්නේ ඕල් වෙහිකල් මොඩිෆිකේෂන් වෙනවා. දැන් මේක බලන වීඩියෝ එක බලන කාට හරි දැන් අයියගේ ආයතනයට එන්න ඕන. මේ මොනවා හරි යාළගේ වෙහිකල් එක මොඩිෆිකේෂන් එකක් කරගන්න. එතකොට අයියෝ සම්බන්ධ කරගන්න පුළුවන් Facebook page එකක්, ෆෝන් නම්බර් එකක් ඒ වගේ තියෙනවා නම් කියන්න අපේ ප්‍රේක්ෂකයන්ට. අපි ෆෝන් නම්බර් එක තමයි 076යි 2458 168 පේජ් එක තියෙන DG කව මේ ඔඩියෝ වීඩියෝ ඇන්ඩ් ලයිට් සිස්ටම් කියලා පේජ් එක තියෙන්නේ. ඒ දෙකම අපි සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ ටින්කර් ප්ලේන් වලට වෙනම ඉන්නවා 6ක් වගේ ඉන්නවා ඒ දෙකටම. මේ ඊට පස්සේ කුෂන් වලට වෙනම අපි ඉන්නවා. ඒ කියන්නේ බස් එක මෙතෙන්ට ආවම ඒක බස් එකක් ඉවරනකන් අනිත් බස් එකේ වැඩ කරන්න තු ඉන්න නෑ. බස් 6ක් ආවත් 6 වුණත් 10ක් ආවත් 10 වුණත් වැඩ ඉන්නවා. එතකොට දැන් මේ ගමනේදී අයියාට මේ දැන්
බාධක ගොඩක් ආවා කිව්වා. ඔව්. කැපිලිකට්ලි තිබ්බ ගොඩක්. බාධන හැමදාම බාධක තමයි ඉතින්. හැමෝටම හොඳයි. දැන් මේ ගමනේදී අයියාට මේ ගමන යන්න සාමාන්‍යයෙන් කොච්චර පිරිසක් උදව් කරනවද? අනිවාර්යෙන් කාටවත් උදව් කරන පිරිසක් අනිවාර්යෙන් ඕ මෙහෙම නම් ගම් වශයෙන් මතක් කරන්න බෑ සමහරු අමතක වෙන්න තියෙන මේකෙන් නම් කියන්න. මගේ මෙතන මේ අවට ඉන්න මේ යාළුවෝ ඉන්නවා. එයාලා වචනින් උදව්වට ඉන්න ඒ කොනලාවක. ඊට පස්සේ අපේ ලොකු මල්ලි මාත් එක්ක තමයි වැඩ කරන අනිත් සියලුම දෙනා අපේ විකුම් මල්ලි පැතුම් මල්ලි ක්‍රිෂාන් මල්ලිලා ඊට පස්සේ කැනඩාවේ චින්තක අයියා අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ සරණ මාලි පොඩි අයියා ඉන්නවා ඉතින් නම් ගම් වශයෙන් කියනවා ගොඩාක් හැමෝටම ඉතින් මේ වෙලාව ස්තුති කරනවා ඉතින් උදව් කරනවට ඒ කියන්නේ දැන් අයියෝ විශ්වාස කරලා මෙතන හැමෝම ඉතින් අයියාගේ යාළුවෝ අපේ ඉතින් මෙහෙමයි අපේ ගාවට කවුරු හරි ආවම ඉතින් එයා පිට කෙනෙක් නෙමෙයි අපේම කෙනෙක් තමයි මෙතෙන්ට ආවට පස්සේ එතකොට අයියා දැන් අපිට මේ කියන්න මෙහෙන් සිද්ධ කරන අයියා සිද්ධ කරන අයියාගේ මේ ආයතනේ ඩිජිටේෂන් ආයතනේ කරන ටිකක් අපිට එක දිගට කියාගෙන යන්න අපේ මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට ආයේ කියනවනේ full body repair, sticker, light, sound, cushion, curtain, carpet, සියලුම fiber spoiler, cap, සියලුම buffer, outdoor, සියලුම දේ කරනවා. ඉතින් බස් එක engine repair මොනවද දැන් මේ ෆීල්ඩ් එකේ දැන් මෙතන හැමදේම කරනවා. දැන් මේ අදහසක් තියනවද නැත්නම් මේ ආයතනේ තා මෙතනම කරනවද කොහොමද අයියාගේ ඉදිරි බලාපොරොත්තු? මෙහෙම තවත් නින් බ්‍රාන්ච් නම් මොකුත් නැහැ. මට මෙතන මේ තවත් නින් අපි අලුත් දේවල් එකතු කරගෙන මෙතනම තමයි ඉතින් මෙතන වැඩි දියුණු කරගන්න තමයි අදහස තියෙන්නේ. බලාපොරොත්තු තියෙන්නේ. ඔන්න දැන් අපිට මේ අයියා කියනවා මේ ආයතනයෙන් බස් රථ ඒ කියන්නේ ඕනම වෙහිකල් එකක මොඩිෆිකේෂන් වල මොඩිෆිකේෂන් පැත්ත මේ ආයතනය කරනවා. ඉතින් අපිට විශ්වාසයක් ඇතුව අපි දැන් මෙතෙන්ට එන්නෙත් ඒ හින්දා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට අරගෙන එන්නෙත් ඒ හින්දා විශ්වාසයක් ඇතුව සියලුම දේ ඒ කියන්නේ ඕනම මොඩිෆිකේෂන් එකක් සිද්ධ කරන්න පුළුවන් තැන තමයි මේ මිද්දෙනියේ ඩිජිටේෂන් ආයතනය. ඉතින් අපි කලින් කිව්ව නම්බරේ අපි ආයි අපේ ස්ක්‍රීන් එකේ පේන්න දාන්නම් සම්බන්ධ කරගන්න මේ ඩිජිටේෂන් එකේ අයියව කතා කරගෙන ඕගොල්ලන්ට පුළුවන් දවසක් වෙන් කරවා ගන්නවා නම් එහෙමයි ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් දැනගෙන එන්න අපිට වගකීමක් ඇතුව කියන්න පුළුවන් මේ ආයතනය ඉතාමත් සෝදශීලී වගේම ඉතාමත් වගකීමක් ඇතිව සේවා සපයන ආයතනයක් කියලා. ඉතින් අයියේ මේ අපේ මේ වීඩියෝ එකට සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. ඉතින් අපි සුබ පතනවා අයියාගේ ඉදිරි බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා. දිගින් දිගටම සාර්ථක වෙලා ජය ගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මල්ලා ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි මෙතෙන්ට ආවට. අපි හම්බ වෙන්න. ආයෙත් දවසක එන්න. අනිවාර්යෙන් අපි ආයෙ එනවා වීඩියෝ කරන්න. එහෙනම් බොහොම ස්තුතියි මල්ලාටත් අනිත් සියලුම දැනුත් උදව් කරපු සිද්ධාන්තත් ස්තුතියි මම. බොහොම ස්තුතියි මේ වීඩියෝත් එක්ක සම්බන්ධ වුණාට අපි මේ අවස්ථාව සම්බන්ධ කරලා දීපු පැතුම් ඊට පස්සේ විකුම් මල්ලිට ත්‍රිෂාන් සහෝදරයාට බොහොම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි අලුත් එපිසෝඩ් එකකින් නැවත හමු වෙමු. එහෙනම් අපි සමු ගන්නවා. ස්තුතියි.